Welcome back to my new video series. අද මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්නේ ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා කොටස් වලට පොළ ගැන වීඩියෝ සීරීස් එකක් කරමු කියලා. ඒ සම්බන්ධව තමයි මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්නේ. කෙලින්ම කෝටින් කොටස් වලට පොළ කියන්නේ අපේ රටේ තියෙන කම්පැනිස් වල අපිටත් අයිතිකාරය වෙන්න පුළුවන් කෙටිම මාර්ගය. අපි බලමුකෝ අපි කතා කරමු කොටසක් කියන්නේ මොකක්ද කියලා. කොටසක් කියන්නේ ආයතනයක කුඩා කොටසක්. ආයතනයක කුඩා ප්‍රමාණයක්. අපි නිකන් උදාහරණයක් ගමුකෝ. අපි උදාහරණයක් ගමු ජෝන් කීල්ස් හෝල්ඩින්. ලංකාවේ තියෙන ලොකුම සමාගම. අපි හිතමු ජෝන් කීල්ස් හෝල්ඩින් එකෙන් ඒගොල්ලෝ ෂෙයාර්ස් නිකුත් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍යලා තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් චාර්ජින් පොයින්ට් හදන්න රුපියල් ලක්ෂයක්. ඒගොල්ලන්ට ඒ රුපියල් ලක්ෂය හොයාගන්න අවශ්‍ය නිසා ඒගොල්ලෝ කරන්නේ කොටස් වලට වලට කොටස් නිකුත් කරනවා. කොටසක් 10 බැගින් කොටස් 10000ක් නිකුත් කරනවා. කොටස් 10000 කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය මුදල සහ ඒගොල්ලෝ කොටසක් නිකුත් කරන මුදලින් ඒක බෙදුවට පස්සේ එන ප්‍රමාණය තමයි කොටස් ගණන කියන්නේ. අපි බලමු වෙළඳ පොලක් කියන්නේ මොකක්ද කියලා. වෙළඳ පොලක් කියන්නේ සියලු දෙනාම Tamanට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට එක්කොට ස්ථානය තමයි වෙළඳ පොලක් කියන්නේ. සරලවම ගත්තට කොටස් වෙළඳ පොලක් කියන්නේ එතකොට කොටස් වෙළඳ පොල. එතකොට කොටස් වෙළඳ පොලක් කියන්නේ අයිතිකරුවන්ට ඉන්වෙස්ටර්ස්ලට අවශ්‍ය කොටස් මිලදී ගැනීමට සහ විකිණීමට අවශ්‍ය ස්ථානය තමයි කොටස් වෙළඳ පොල කියන්නේ. කොටස් වෙළඳ පොලේ නිකුතු වර්ග ආකාර දෙකක් තියෙනවා. එකක් ප්‍රාථමික නිකුතු අනිත් එක ද්විතීයික නිකුතු. ප්‍රාථමික නිකුතු කියන්නේ කෙලින්ම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකෙන්ම ඉන්වෙස්ටර්ස්ලට කොටස් නිකුත් කිරීම. ඒක තමයි ප්‍රාථමික නිකුතු කියන්නේ. ද්විතීයික නිකුතු කියන්නේ දැන් ජෝන් කීල්ස් එකෙන් කොටස් නිකුත් කරාට පස්සේ ආය කොටස් නෑනේ ඊට පස්සේ ඉන්වෙස්ටර්ස්ලට බයි කරන්න. නමුත් ඉන්වෙස්ටර්ස්ලා දැන් වෙන ඉන්වෙස්ටර් කෙනෙක් හිතනවා දැන් මට මේ ජෝන් කීල්ස් එකෙන් මම ගත්ත ලාභය ඇති ඒක නිසා මම මේක සේල් කරනවා කියලා. ඊට පස්සේ තවත් ඉන්වෙස්ටර් කෙනෙක් හිතනවා මම මේ ජෝන් කීල්ස් එකෙන් ගන්න ඕනේ කියලා. ඉන්වෙස්ටර්ස් ටු ඉන්වෙස්ටර්ස් කරන බයින් ඇන්ඩ් සේලින් එක තමයි ද්විතීයික නිකුතු කියන්නේ. ප්‍රාථමික නිකුතු ආකාර ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි පබ්ලික් ඉෂුස්. පබ්ලික් ඉෂුස් කියන්නේ කෙලින්ම ගෝතින් ජෝන් කීල්ස් කම්පැනියෙන්ම හැමෝන්ටම ගන්න පුළුවන් කියන්නේ හැම ඉන්වෙස්ටර්ස් කෙනෙක්ටම ගන්න පුළුවන් ලෙස කොටස් නිකුත් කරනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි රයිට් ඉෂුස්. රයිට් ඉෂුස් කියන්නේ දැනට ජෝන් කීල්ස් එකෙන් ෂෙයාර්ස් අරගෙන ඉන්න කට්ටියට විතරයි කොටස් ගන්න පුළුවන්. ඒ කියන්නේ රයිට් ඉෂුස් කියන්නේ දැනට ෂෙයාර්ස් තියෙන කට්ටියට විතරයි ෂෙයාර්ස් බයි කරන්න පුළුවන්. අනිත් එක තමයි බෝනස් ඉෂුස්. බෝනස් ඉෂුස් කියන්නේ දැන් ඔයා ගාව ජෝන් කීල්ස් එකේ කොටස් 100ක් තියෙනවනම් ජෝන් කීල්ස් එකෙන් කීහිතනවා කොටස් 100ක් තියෙන හැමෝටම මම කොටස් 10ක් බෝනස් එකක් විදියට දෙනවා කියලා. ඒක තමයි බෝනස් ඉෂුස් වෙන්නේ. දැනට කොළඹ කොටස් වෙළඳ පොලේ සමාගම් 287ක් තියෙනවා. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරනකොට මේක ඊට පස්සේ දැන් උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කම්පැනි 287 සෙක්ටර්ස් 20ක් යටතේ ලංකාව තුළ රෙජිස්ටර්ස් වෙලා තියෙනවා. අපි කිහිපයක් ගමුකෝ. banking and finance, manufacturing, food beverage and tobacco, hotel and travels, healthcare, power and energy. ඒ වගේ කොටස් 20ක් යටතේ තමයි ශ්‍රී ලංකාවේ කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. මම මේ වීඩියෝ එක කරේ ස්ටාර්ට් එකක් විදියට ඕගොල්ලන්ට මේකෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගන්න කොටස් වලට පොළ යන කුමක්ද කියලා කියන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියනවා CDS account එකක්. ඒකේ සම්බන්ධ සියලු ගැටලු සහ ඔයගොල්ලෝ නිවැරදිව බ්‍රෝකර් තෝරගන්නේ කොහොමද? ඔයගොල්ලෝගේ CDS account එක හදන විදිය කිසිම issue එකක් නැති වෙන විදියට අපි ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒක නිසා මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊට පස්සේ මම ඉදිරි වීඩියෝ වලින් ගේනවා නිවැරදිව කොටසක් බයි කරන්නේ කොහොමද? නිවැරදිව කොටසක් සෙල් කරන්නේ කොහොමද? ඒ සියල්ල මම මේ වීඩියෝ සීරීස් එක මගින් ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ වීඩියෝ සීරීස් එක වීඩියෝ 10ක් වගේ දික් වෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ටික පිළිවෙලට බලාගත්තොත් නිවැරදිව ප්‍රොෆිටබල් ලෙස CSE එකේ හොඳ ආයෝජකයෙක් වෙන්න පුළුවන්. හරි යාළුවනේ නම් අපි තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. අදට මම සමුගන්නවා. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලෝගේ අදහස කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.